අපි අද දවසේ සියලුම දේවල් කැප කරනවා ඉදිරි අනාගතයේ සුබ සිද්ධිය සඳහා. දිනපතා මෙරීගෙන වැඩ කරනවා. රැයක් දවාලක් නොබලා මහන්සි වෙනවා. ඇයි? අනාගතේ සාර්ථක කරගන්න. රට වටේටම ණය වෙලා පිට රටකට ගිහින් දුක් විඳිනවා. ඇයි? අවුරුදු 10කින් 15කින් නැවත ලංකාවට ඇවිත් සතුටින් ආතල් එකේ සැපට ජීවත් වෙන්න. මෙහිමයි. මේ දේවල් මම වැරදි කියලා කියන්නේ නැහැ. අපි දියුණු වෙන්න ඕනේ. අපි අපේ ටාගට් වලට යන්න ඕනේ. අනිවාර්යෙන්ම අපි සැපට ජීවත් වෙන්න ඕනේ. අපි ළඟ අත පිරෙන්න හිත පිරෙන්න සල්ලි තියෙන්නම ඕනේ. හැබැයි මේ දේවල් හොයන්න ගිහින් දන්නේම නැතුව අපි අපිවම නැත්තරම නැති කරගෙන මොන දේවල් තිබුණත් වැඩක් තියනවාද අපේ හිතේ සතුටක් නැතිව. නිකමට කණ්ණාඩි ඉස්සරහට ගිහින් බලන්න ඔයාගේ මූණේ තිබ්බ ලස්සන හිනාවට මොකද උනේ කියලා. මතක තියාගන්න. අද ඔයා මේ වද වෙන අනාගතේ සමහර විට ඔයා නොහිටින්නත් පුළුවන්. හැබැයි ඒ ගැන බය වෙලා අද දවසේ තියෙන සතුට නැති කරගන්න නම් එපා. අපේ ජීවිතයට අවශ්‍ය දේවල් හරිම මොහොතේදී හරිම වෙලාවට ලැබෙනවා. ඉතින් වැඩිය කලබලයක් නැතිව මේ ගේම ඉදිරියට ඇදගෙන යන්න. ඔයාගේ හිතට පොඩි හරි සතුටක් දෙන්නත් අමතක කරන්න නම් එපා. මතක තියාගන්න විද්‍යාවට පවා සුව කරන්න අමාරු ලෙඩ කාලය විසින් හරි අපූර්වට සුව කරා. ජය වේවා.